සක්මල් විකසිත වෙන මේ හිමිදිරි උදෑසන Good morning world. I'm ready. යන්නේ ප්‍රසන්ටේෂන් කරන්න. අපි දෙන්න දෙකක් කරන්න. මායි සුයාමයි දෙකක් කරන්න ඕනේ. මේ දෙන්නට දෙකක් තියෙනවා. එහෙම තියෙද්දි තමයි මේ විකාර කර කර ඉන්නේ. දෙකක් කරන්න තියෙද්දි. සක්මල් විකසිත වෙන හිමිදිරි උදෑසන ලාහිරු ගිරන අපිව සිප ගන්න වෙලාවේ. යනවා ප්‍රසන්ටේෂන් කරන්න. A few moments later. අද අපිට ප්‍රසන්ටේෂන්ස් දෙකක් තියෙනවා. කියන්නේ අපි ඔක්කොටම නැහැ. සමහර අයට ප්‍රසන්ටේෂන්ස් දෙකයි, සමහර අයට ප්‍රසන්ටේෂන් එකයි. මට ප්‍රසන්ටේෂන්ස් දෙකක් තියෙනවා මොඩියුල් දෙකක. එකක් උදේ අනිත් එක අපව 10-12. මේ තියෙන්නේ අපි පළවෙනි ප්‍රසන්ටේෂන් එකට ප්‍රැක්ටිස් කරන විදිහ. අපිට ප්‍රසන්ටේෂන් එකත් එක්ක විනාඩි 15-10ක වගේ වයිවා සෙෂන් එකකුත් තියෙනවා කියලා කිව්වා. මෙහෙම තමයි අපි ප්‍රසන්ටේෂන් එකට රෙඩි වුණේ. ශමීන් වීඩියෝග්‍රැෆර් කියන ජොබ් එක ගත්තා. එයා ඒ ජොබ් එකට හොඳ සාධාරණයක් ඉෂ්ට කරා. ඔයාලට තව ඉස්සරහටත් බලා ගන්න පුළුවන් ශමීන්ගේ වීඩියෝග්‍රැෆර් හැකියාව. එයා තමයි අද දවසේ අද vlog එකේ ගොඩක්ම වීඩියෝස් අරගත්තේ ශමීන්. ඉන්දුෂක් ඔයා රෙඩිද දැන්? ඔයා රෙඩිද වයිව එකට? මොන ප්‍රශ්න ඇහුවත් උත්තර දෙන්න පුළුවන්ද? Oh my God! Wow! Vertical tangents and these can be given as a common example. F x equal absolute value of x. At x equals c, the graph has a sharp Here I come. Oh, here I come. Oh. the graph has a sharp period, so it's not differentiable at that exact point. Another example is piecewise functions where function is changed, suddenly change the directions and has a jump. So it's not differentiable for that functions also. What is differentiable? Differential is the graph has smooth and continuous without any sudden change in shape. Who is your leader? අර ඉන්නේ අපේ ලීඩ්. මේ ඉන්නේ අපේ ලීඩ්. පේනව නේද? අර ඉන්නේ අපේ ලීඩ්. For example, if we have function y equals f of x, differentiation. You say do not get distracted. Even if this world is going, you can't get distracted. You can do it. කොලේ තියාගන්න පුළුවන්. තියාගන්න පුළුවන් අතේ අමතකුණොත් බලන්න.
process of finding the value of a function. Okay, matak pada. The process of finding the derivative of a function. 2,000 years later. ඔය දීපිකාව ඔය දීපිකාව ඒකෙම නෑ. කොහොම යාට ඔච්චර තියෙනකො ඇත්තටම මම දන්නේ. Select කරලා මෙච්චරයි දී. මොකද අදහස නෑ මෙහෙමයි හරිද මේ දෙන්නකෝ මෙයාලට මෙච්චර තියෙනවා හරිද දැන් මට තියෙන්නේ මෙච්චරයි මන් දන්නේ මම වැරදි දෙයක්ද බලාගෙන ඉතින් මොකද මැස්ස එකස්ස කරන්න යන්නේ ප්‍රසන්ටේෂන් නෑවා මේ ඕඩර් ප්‍රසන්ටේෂන් නීය දීපේ වතුර ටිකක් දෙන්න ළමයට මාවත් අරපන් දැන් බං මේ පාරක් මේ අපේ ඔයාගේ ලෙඩේ පුණ්‍යකෝ වෙලාද නෑ එයාලකට තමයි අපි ඔක්කොම ඒ කරා. දෙවුන්ට යාළුවෙක් හම්බෙලා. ඒ අයියෝ රේසිසම්ද රේසිසම්ද දෙවුනි රේසිසම්ද අනිත් තව පැටියෙක් ඉන්නා අම්මා. සුයාව මේ පැත්තට එන්න පේන්න. මෙයාව හුරතල් කරලා තියෙන කට්ටිය සෑහෙන්නේ බලන්න ඌසට ඉන්න දෙන්නේ නැහැ. ඔකෝ දෙවුනි කියන්නේ. තව එක්කෙනෙක් ඉන්නවා. ප්‍රසන්ටේෂන් ඉවරයි. අපි දැන් බස් එකට යන්න හදන්නේ. එහෙනම් අද vlog එක ඉවරයි. සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න.